අදටත් මට ඔයාව මතක් වෙනවා. ඔයා තමයි එදා ඒ දරුණු තීරණය අරගෙන තිබුණේ. එදා උසාවි තීන්දුව දීපු දවස මට අද වගේ මතකයි. අවුරුදු ගානකට පස්සේ නිල්මිනීව මතක් කරලා මදුමාදව ෆේස්බුක් එකේ සටහනක් තියලා තිබුණා. මදුමාදව අරවින්ද සහ නිල්මිනී තෙන්නකෝන් කියලා කියන්නේ අපේ රටේ දක්ෂ කලා ශිල්පීන් දෙදෙනෙක්. අවුරුදු ගානකට කලින් ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන විවාහ වුණු මේ යුවලට ලංකාවේ රසික රසකාවියෝ සුබ පැතුම් එක්කලා. නමුත් මේ විවාහයේ තිගු කාලයක් තිබුණේ නම් නැහැ. විවාහයට තිත තියලා ඔවුන් වෙනම පාරවල් දෙකක යන්න තීරණය කරනකොටත් ඔවුන්ට පුංචි දියණියක් සිටියා. නිල්මිනී දියණියත් සමග දුෂ්කර කාලයක් පසු කරගෙන ඇවිල්ලා අද වෙනකොට දුවත් එක්ක සතුටින් ජීවිතය ගත කරනවා. ඒ වගේම මදුමාදව අරවින්ද දෙවරක්ම විවාහයේ අසාර්ථක වුණාට පස්සේ මේ වෙනකොට අලුත් බිරිඳත් එක්ක පිටරටක පදිංචි වෙලා ඉන්නවා. අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ අද නිල්මිනී ගැන මතකය වේදනාත්මකව මතක් කරමින් සටහනක් Tamanගේ Facebook ගිණුමේ මදුමාදව සටහන් කරලා තිබුණා. රංගන කටයුතු වලදී වුණත් නිල්මිනී වෙනත් නළුවන් සමග අත්අල්ලා ගැනීම තුරුළු වීම වගේ දේවල් දරා ගන්න බැරි වුණු තරමටම Taman ආදරය කළ බව ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න අපිට පුළුවන් දෙපැත්තට වෙලා තනි තනියම හුස්ම ගන්න. ඉතින් මට කියන්න ඕන උනේ හරියට ඉවර කළාම ඒ කතා ආයෙ පටන් ගන්නෙ නෑ. දූ දරුවෝ නාට්‍යයත් ඒ විදිහටම ඉවර වුණා. ඒත් මිනිස්සුන්ට මතකයි. අපිත් හරියටම ඉවර වුණු නිසා අපිටත් අපිව මතකයි. මිනිස්සුන්ට වගේම. ඉතින් හරියටම පටන් ගන්නව නම් හැබැයි ඉවර නම් හරියටම ඉවර කරන්න. එතකොට පුළුවන් වෙයි මේ වගේ මතක ආදරෙන් සමරන්න. කාගේවත් හිත නොරිදා. මේ විදිහට තමයි ඔහු අවසානයේ සටහන් කරලා තිබුණේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.